ආයිබෝන් යාළුවනේ අද කතා කරන්න කියලා බැලුවේ ගොඩක් වැදගත් වෙන කාරණාවක්. සෙම සම්බන්ධයෙන්. සෙම කියන්නේ කුකුළු හදන හැමෝටම මුහුණ දෙන්න වෙන ගැටලුවක්. ඒ වගේම තමයි සෙම එක එක තත්ත්වේ එක එක හේතුන් මත හැදෙනවා. ඒ හේතුන් හරියට දැනගෙන ඒ සතාට ඒ විදිහට බලලා හරියට බේත් කරන්න ඕනේ. සෙමට අත්බේත් රාශියක් මම channel එකේ දාලා තියෙනවා. ඒ වගේම කටුලෙඩේට දාලා තියෙනවා. ඒ වගේම වෛරස් රෝග ඇති වුණොත් කොහොමද ඒ සම්බන්ධයෙන් බේත් කරන්නේ ඒවට ප්‍රත්‍යක්ෂක බේත් අත්බේත් දාලා තියෙනවා. ඒ වගේම තමයි සාත්තු සම්බන්ධයෙන්ුත් කතා කරලා තියෙනවා වීඩියෝස් තියෙනවා channel එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒවා. දැන් අපි බලමු මේකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය සහ සාදා ගන්න ආකාරය. මේකට අවශ්‍ය වෙනවා බුලත් කොළ. බුලත් කොළ දෙකක් විතර ගන්න නැට්ට අයින් කරලා බුලත් කොළ දෙකක් විතර ගන්න. ඒ වගේම තමයි නැටි ගම්මිරිස්. නැටි ගම්මිරිස් 4ක් හරි 7ක් හරි ගන්න. හරිද? ඒ වගේම තමයි කළුදුරු. කළුදුරු ස්වල්පයක් ගන්න ඇඟිලි දෙක ප්‍රමාණය. කියන්නේ කොනිත්නා වගේ ප්‍රමාණයක් ගන්න. ඒ වගේ දෙගුණයක් ගන්න. ඒ වගේම තමයි ඉඟුරු පියලි. ඉඟුරු පියලි අවශ්‍යයි පොඩි කෑලි දෙකක් ගන්න. ඔයගලන්ට අවශ්‍ය වෙන ප්‍රමාණය. ඒ වගේම තමයි තිප්පිලි. තිප්පිලි දෙකක් විතර ගන්න. දෙකක් හෝ තුනක්. හරිද? ඒ වගේම තමයි මధుර තලා කොළ ගන්න පුළුවන්. ඒ වගේම තමයි තල් සූකිරි. හරිද? මේ ටික එකට දාලා අඹරලා හරි කොටලා හරි අරගෙන ඒක ගුලි වශයෙන් සාදාගෙන සතාට ගිල්ලන්න පුළුවන්. ගුලි දෙක බැගින් ඇඟිලි පුරුකක තරම් ගුලි දෙකක් වගේ හදලා සතාට දිනකට දෙවරක් ගිල්ලන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි මේක තම්බලා මේ ටික තම්බලා කියන්නේ වැඩි වතුර තියන්න නැතුව ගානකට වතුර තියලා අවශ්‍ය ප්‍රමාණයට වතුර තියලා තම්බගෙන මේක කෂායක් වගේනුත් දෙන්න පුළුවන්. කෂායක් වගේ දෙනවා නම් ඕගලන්ට රෝගී සතුන්ට සහ නිරෝගී සතුන්ට දෙගොල්ලොන්ටම දෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ බඩේ තියෙන අජීර්ණ ඒ වගේ දේවල් පිට වෙලා යනවා. හරිද? මේක ගොඩක්ම ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. ඕගලන් හදලා බලලා ඒකෙන් තියෙන කොහොමද රිසල්ට් එක කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් මාර්ගයෙන් පළ කරන්න. ඒ වගේම තමයි සෙම සම්බන්ධයෙන් ගොඩක් වීඩියෝස් channel එකේ තියෙනවා. සාතු සම්බන්ධයෙන් වීඩියෝස් තියෙනවා. සතු තෝරා ගැනීම සම්බන්ධයෙන් ගොඩක් වීඩියෝස් තියෙනවා. මේවා බලලා ඔයගොල්ලෝ අදහසක් ගන්න කියලා කාරණික ඉල්ලා සිටිනවා. මේ වගේ දේවල් තව වටිනා දේවල් බලා ගන්න subscribe කරලා bell icon එක all දාගත්තොත් ඕගලන්ට මම වීඩියෝ එකක් දාපු සෙනිකම ඕගලන්ට බලා ගන්න පුළුවන්. මම හිතනවා මේක ගොඩක් වැදගත් වෙයි කියලා. ආයිබෝවන් ජය වේවා.